අපි පටන් ගමුද එහෙනම්? ඔය රැප් සීන් එකේ ඉන්නේ රැප් කියන්න පුළුවන්ද? කොච්චර කාලෙක ඉඳන් රැප් කියනවද ඉතින් ඔය? නම් මොකක්ද වගේ? හ්ම්. කොහෙන්ද දෙන්නේ ඔය? නිලමැසි ගොඩ පාර පඩගදාන. පටන් ගමු නේද? පුක්රන පුක්ගන්ධ පුක්රන පුක්ගන්ධ හෙළුගන්ධ බලුගන්ධ පුක්රන පුක්ගන්ධ පුක්රන පුක්ගන්ධ පුක්රන පුක්ගන්ධ පුක්රන මග ඇටක බ්ලොක් එක ලැට්ටක බ්ලොක් එක සක්කිලි ලැට්ටක පුක්රන මග බීට් සදා දිසත් දෙට කැරකෙන්නේ උඹලා ආතලේ කෙනෙවේ ඉන්නේ අනුන්ට වයිරෙන් ඉන්නේ ලාං මට වාත්තේ හුලාං කලගන් වාත්තේ හුලාං උඹලගේ LSD අතර ගත්තා මම ගන්න මේවා කැරකිලා විසි වෙද්දි ආයුධ වෙන්නේ රෝවා 100 රොයිට් පුක්රන මග පුක්රන මග පුක්රන මග පුක්රන මග රණ මග රණ මග රණ මග රණ මග පුක්රන මග පුක්රන මග රණ මග රණ නරක වචන කියන්න බෑ මෙතන. ඕකේ සෝරි වා මේ වචන නරක වචන කියන්න බෑ බොහොම මේ ඕකේ ලස්සන වචන ටිකක් කියන හරි පටන් ගමු හරි පටන් ගමු ආයුෂා කරන් හරි 1 2 3 කෝ ඒකම ටිකටම කියන්න සිංහල එකක් බෑද පවනේ දුමක් දාගෙන සැපසේ ආහා මම මර්තන් දාලා ගහන්නේ අතල් සඳ කිරණේ මගේ යොහානි හංසිකාගේ ගවුම ගොඩක් හිරණේ මම ඉන්නේ දවල්ට අතල කෙහිරු කිරණේ මද පවනේ දුමක් දාගෙන සැපසේ ආහා මම මර්තන් ඩාන්ස් කරන්න පුළුවන් බලමු ටිකක් ඩාන්ස් කරන්න හරි මල්ලි වල හොඳට එන්ටර්ටේන් කරන්න පුළුවන් හැබැයි මල්ලි මේක රැප් බැටල් එකක් ඔව් යස් ඒකින් නිසා අපි වාට රැප් එක දෙන්නේ නැති වෙයි ඔව් ඒකින් ඉඳලා අපිට බෑ හැබැයි වාට රංගපාන අවස්ථාවක් අපි ඉදිරියේදී දෙනවා මම හිතන්නේ රැප් බැටල් එක නම් හරියන්නේ නෑ වාට අවුල් මල්ලි මොකද උනේ මොකද නේ කියන්නේ තේරුන්නේ නැහැ රැප් එකට මොකක්ද ඒ කරේ දැන් ඔයා රැප් බැටල් එකට ආවට පස්සේ රැප් කරනවා වෙනුවට ඔයා රංගපානවා ඔයා සින්දු කියනවා ඔයා ඩාන්ස් කරනවා ඒක තමයි ඒ ගැන මොකද හිතන්නේ ඒ වගේ අභියෝග දීපක ගැන ඔයා එන්නේ වෙන කාරණයකට දැන් ඔයා හිතන්නේ ඔයා බයිට් උනාද මෙතන තොපිය මෙනවා බලමුකෝ